අයිබෝන් කියලා පිළිගන්නවා ඉලෙක්ට්‍රොනික KLK YouTube channel එක නරඹන සියලුම දෙනාම මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ power transformer සඳහා භාවිතා කරන oil සහ BDV test එක ගැන. transformer oil transformer එක හදවත කියලා හඳුන්වන්නත් පුළුවන්. transformer එකක් ක්‍රියා කරන්න විදුලි පරිවාරකයක් electrical insulator සහ ශීතකාරකයක් cooling medium එකක් ඕන. ඒ දෙකම කරන්නේ transformer oil. විදුලි පරිවාරකයක් විදිහට මේ තෙල් වලින් transformer එක ඇතුලේ තියෙන winding එක short circuit වීම වළක්වන්න පුළුවන්. දෙවෙනි එක තමයි තාපය absorb කරන එක. transformer එක වැඩ කරන විට උණුසුම වැඩි වෙනවා. oil එක ඒ උණුසුම absorb කරලා dissipate කරනවා. එහෙම නැත්නම් ඉතා ඉක්මනට transformer එක overheat වෙන්න ගන්නවා. transformer oil වර්ග කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් භාවිතා වන්නේ mineral oil එක, silicon oil සහ bio based oil වගේ වර්ග තත්ත්වය අනුව භාවිතා කරනවා. මේ oil එක පිරිසිදුද හොඳ තත්ත්වයේම තියෙනවද කියලා බලන්න අවදි ටෙස්ටිං එකක් කරන්න ඕන. regular oil testing එකෙන් transformer එකේ තත්ත්වය දැනගන්න පුළුවන්. fault එකක් එන්න කලින්ම හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා transformer oil කියන්නේ transformer එක දිගු කාලිනව ආරක්ෂා කරන වැදගත් කොටසක්. දැන් අපි බලමු transformer oil BDV test එක. එහෙම නැත්නම් breakdown voltage test එක සිදු කරන ආකාරය. මේක power transformer වල insulation quality එක check කරන්න තියෙන ඉතාම වැදගත් පරීක්ෂණයක්. පළමුව oil sample එකක් ගන්න විදිහ බලමු. මේ සාමාන්‍යයෙන් transformer එකේ drain valve එකකින් clean bottle එකකට ගන්නවා. proper method එකකට sample එක ගන්න ඕන. contamination වලින් වළකින්න. මුලින්ම tank outlet එකේ end cap එක මේ ආකාරයෙන් ගලවනවා. ඊළඟට අවුට්ලට් එකේ නට් එක පොඩ්ඩක් බොරු කරගන්න ඕන. මේකට විශේෂිත ඩ්‍රේන් වෑල් එකක් මෙතෙන්ට හයි කරගන්න ඕන. මේ පෙන්වන ඩ්‍රේන් වෑල් එක ඊළඟට මේ අවුට්ලට් එකට හයි කරගන්න ඕන. මේ වෑල් එකම හයි කරලා තමයි ට්‍රාන්ස්ෆෝමර් එකට ඔයිල් රීෆිල් කරන්නේ. රීෆිල් කරන පැත්තට එන් කැප් එකක් හයි කරගන්නවා. වෑල් එක බුරුල් කරපු හැටියේ ඔයිල් එතනින් ලීක් වෙන හින්දා. ඊළඟට 17 යතුරෙන් වෑල් එක ඕපන් කරනවා. ඊළඟට අවුට් කරන තැනට හයි කරලා තියෙන ඔයිල් ටැප් එකේ ඇරලා ඔයිල් එළියට ගන්න පුළුවන් අපට. මේ කප් එක අරගෙන දැන් මේ කලින් ගත්ත එක තියෙනවනේ මේකේ. මේක හොදන්න ඕනේ කප් එක. BDV ටෙස්ටිං මැෂින් එකේ ඔයිල් කප් එක තමයි අපි ඔයිල් මේ ගන්නෙ. කලින් ගත්ත ඔයිල් සාම්පල් වල ඔයිල් පොඩ්ඩක් හරි තියෙනවා නම් ඒවා යන විදිහට ඉස්තරෝම ගන්න ඔයිල් වලින් මේ කප් එක හොඳින් හොද ගන්න ඕන. දෙපාරක් විතර මේ කප් එක හොඳින් හොද ගන්න ඕන. මේක BDV ටෙස්ටිං මැෂින් එකට එන සෙරමික් වලින් වගේ හදපු ඔයිල් සාම්පල් එක ගන්න කප් එක. මේක දෙපැත්තෙන් ඕකටියට පේනවා ඇති සන්නායක දෙකක් හයි කරලා තියෙනවා. මේ තියෙන්නේත් ඒ වගේ ඔයිල් සාම්පල් චෙක් කරන්න ගන්න කප් එකක්. ඕකටියට පේනවා ඇති සන්නායක දෙක ඇතුළතින් එකට නොගෑවෙනසේ මිලිමීටර් 2.5ක ගැප් එකක් තියලා තියෙනවා. මේ ගැප් එක අතර ස්පාර්ක් එකක් ඇති වෙන වෝල්ටේජ් එක තමයි මේ ටෙස්ට් එකේදී අපි පරීක්ෂා කරලා බලන්නේ. මේ සඳහා මේ ඉලෙක්ට්‍රෝඩ දෙකට බිඳුවේ සිට කිලෝවෝට් 100 දක්වා වන වෝල්ටේජ් එකක් ක්‍රමයෙන් වැඩි කරමින් ලබා දෙනවා. ඒ අතරතුර ඔයිල් හරහා ස්පාර්ක් එකක් ඇති වෙන වෝල්ටේජ් එක මැෂින් එක මගින් ඔටෝම සලකුණු කර ගන්නවා. මම හදිසියෙ මම ආවෙත් එක්ක මම කියන්නේ. මෙතන මේ ගැප් එක වෙනස් වෙන්න පුළුවන් බා හදිසියෙ මේක හැප්පිලා එහෙම. එතකොට මේ මෙතන තියෙනවා මේ ගේජ් එක නේ. මේක තමයි මිලිමීටර් 2.5 ගේජ් එක. මේක තමයි ගාන. හරියටම ගාන. හදිසියෙ වෙනස් වෙලා ඉක්පත් මේක වෙනස් වෙන්න ඕන. තේරුණා? මේ හරියටම ගාන දීද? සෙට් එකක් වෙනස් නැහැ. මේක ඇඩ් කරලා ඕන්න පුළුවන් අපිට ඔයිල් ටෙස්ටිං ඕනෙද කියලා ගන්න. එහෙනම් මේ අපි කරලා වැඩි හරියට ගන්න ඕනේ. මේක තියෙනවා. ඒ වගේ ගේජ්. මොකද වෙහි බින්දුවක් දෙයක් කරන කලින් ගන්න චිත්ත. මේක අතනම්
තාම තියාගන්න ගියොත් කරා. ගන්නකොට මේ වැඩි උගුල වෙන්න තියෙන්නේ මේක පිටියේ හේතු කරලා වෙනම ගන්නවා. දැන් මේ ගන්නේ චෙක් කරන්න ගන්න ඔයිල් සැම්පල් එක. මේක බුබුලු වෙන්නේ නැති වෙන්න මේ කප් එකට එකතු කර ගන්න ඕන. ඊළඟට මේ ඩ්‍රේන් වැල් එක වහලා අවුට්ලට් එක තිබුණ ආකාරයෙන් නැවත සවි කර ගන්නවා. මේ ගලවන්නේ ඔයිල් රීෆිල් කරන පම්ප් එකේ බටේ හයි කරන තැනට හයි කරපු එන්ඩ් කැප් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක ගලවපුවාම ඇතුලේ එක්කහුව වෙලා තිබුණ ඔයිල් ඉවතට එනවා. ඊළඟට මේ ඩ්‍රේන් වැල් එක ගලවලා ඉවත් කර ගන්නවා. නැවත අවුට්ලට් එකේ නට් එක තද කරගෙන අවුට්ලට් එකේ එන්ඩ් කැප් එක හයි කර ගන්නවා. නැවුම් බවේ සත්‍යයක් තාව ටික. මේ තමයි BDV ටෙස්ට් මැෂින් එක. ඔටෝමේටඩ් මැෂින් එකක් නිසා එය IEC 156 IEC 60 156 ස්ටෑන්ඩඩ් වලට අනුකූලව වැඩ කරනවා. ඉලෙක්ට්‍රෝඩ් දෙකක් තියෙන ඔයිල් සැම්පල් ගත්ත කප් එක මැෂින් එකෙන් තියලා ටෙස්ට් එක ස්ටාර්ට් කරාට පස්සේ මැෂින් එක ඔටෝමැටික් ටෙස්ටිං එක කරන්න පටන් ගන්නවා. ටෙස්ටර් එක ග්‍රැජුවලි වෝල්ටේජ් එක වැඩි කරනවා. බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක කියන්නේ ස්පාර්ක් එකක් ජෙනරේට් වෙන මොහොතේ වෝල්ටේජ් එක. මේක කිලෝවොට් වලින් ගණනවා. IEC 156 ස්ටෑන්ඩ් එකට අනුව ටෙස්ට් එක සයිකල් 6ක් කරන්න ඕන. මේවට පේන්නේ අපි ගත්ත සාම්පල් එක පස්වෙනි වතාවට මැෂින් එක ඔටෝමැටික් ටෙස්ටිං එක කරන ආකාරය. මුලින්ම ස්ටීරින් කියලා වැටෙන වෙලාවට මැෂින් එක ඔටෝමැටික් විනාඩියක පමණ කාලයක් ඔයිල් කැලැත්තීමේ වැඩේ සිද්ධ වෙනවා. විනාඩියක පමණ කාලයක් ඔයිල් කැලැත්තීමෙන් පසුව ඔය දැන් සෙට්ලින් කියලා වැටලා තියෙන වෙලාවට කැලැත්තීමේ නතර වෙලා ඔයිල් ටික සෙටල් වෙන්න විනාඩියක පමණ කාලයක් තියෙනවා. ඔයිල් ටික සෙටල් වීමෙන් අනතුරුව මැෂින් එක ඔටෝමැටික් වෝල්ටේජ් බිඳුවේ ඉඳන් වැඩි කරගෙන යනවා කිලෝවොට් 100 දක්වා. ඒ අතරතුර ස්පාර්ක් වෙන වෝල්ටේජ් එකේදී මැෂින් එක ඔටෝ නතර වෙනවා. ඔබට පේනවා ඇති 4 වෙනි ටෙස්ට් එකේදී කිලෝවොට් 56න් නතර වෙලා තියෙන්නේ. අපි බලමු දැන් කිලෝවොට් කීයක් යයිද කියලා. ඔබට පේනවා ඇති 5 වෙනි වතාවේ ටෙස්ට් එක සාර්ථකව අවසන් වුණා. ඊළඟට මේ මැෂින් එක හයි වෝල්ටේජ් හැදුණු වෝල්ටේජ් එක 0 වෙනකන් වෝල්ටේජ් ඩවුන් වෙනකන් ඉන්නවා.
ඔබට පේනවා ඇති 5 වෙනි ටෙස්ට් එකේ රිසල්ට් එක විදිහට කිලෝවෝල්ට් 54ක වෝල්ටේජ් එක තමයි පෙන්නලා තියෙන්නේ ස්පාර්ක් එකක් ඇති වුණ වෝල්ටේජ් එක විදිහට. මේ ආකාරයෙන් වාර 6ක් චෙක් කරලා ඇවරේජ් එක තමයි අපේ සාම්පල් එකේ බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක හැටියට මැෂින් එක ලබා දෙන්නේ. මේ තියෙන්නේ අපි ගත්ත ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් සාම්පල් එකකට මැෂින් එකෙන් දුන්න රිසල්ට් එක. මේක මැෂින් එකෙන් ඔටෝමැටික් print කරලා දෙනවා. පළවෙනි පාර 29යි, දෙවෙනි පාර 55යි, තුන්වෙනි පාර 46යි, හතරවෙනි පාර 56යි, දෙවෙනි පාර 54යි, හයවෙනි පාර 49යි. මේ සාම්පල් එකේ ඇවරේජ් බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක හැටියට 48 කිලෝවොට් තමයි මැෂින් එකෙන් දීලා තියෙන්නේ. ඒ අනුව මේ පවර් ට්‍රාන්ස්ෆෝමර් එකේ ඔයිල් හොඳයි කියලා අපට නිගමනයකට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් BDV වැලියු එක 40 කිලෝවොට් වලට යටින් නම් ඔයිල් ෆිල්ටර් කරන්න හෝ රීප්ලේස් කරන්න අවශ්‍යයි. මේ ආකාරයෙන් අවුරුද්දකට වතාවක්වත් ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් BDV ටෙස්ට් එක කරලා නිසි ආකාරයෙන් නඩත්තු කටයුතු සිදු කරොත් ට්‍රාන්ස්ෆෝමර් එකක් දිගු කාලයක් හොඳ තත්ත්වයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඔබට මේ වීඩියෝ එකෙන් යම් උපකාරයක් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉදිරියටත් තවත් ට්‍රාන්ස්ෆෝමර් ගැන වීඩියෝ අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ජය වේවා.